ඔව් ඒ කියන්නේ උඹලා මදි ඒකයි මේ කියන්නේ. මාර කට්ටක් කරන ළමයි ඉන්නවා ඉගෙන ගන්න. ඉතින් ඒකනේ මම ওই ඉස්කෝලේට දුවන්නේ එහෙම කියලා උන්ට අපි යන එක ඇති. නිකන් ගියා කියන එක ඇති උන්ට. මාර සතුටුයි. හෙන්න උත්ප්‍රේරකයා. ඒකයි කියන්නේ උඹලාට ගිහලා ඔය කැම්පස් ගිහලා පොඩි පොඩි දේවල් කරපුවා උඹලාට එන දේවල් වලින් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම යනකොට ළමයි ඉන්නවා අපි අර තෑගි දෙන්න ගියානේ. උගේ හීනේ මේ ඩෝසර් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක. පොඩි කොල්ලෙක්. බැකෝ ඩ්‍රයිවර් කෙනෙක්. මම ඔය ඇයි පුතේ ඉතින් ඔයා නෑ මං ආසයි අර මං දැකලා තියෙනවා කට්ටිය ඩෝසර් එලනවා එන. මම ඉතින් පුතේ ඔයා එයා විතර දැකලා තියෙනවා ඔයාට ආස නැත ඩෝසර් ගොඩක අයිතිකාර වෙන්න කියලා. පොර කල්පනා කරලා කියනවා පුළුවන්ද කියලා. ඊට පස්සේ මං කිව්වා ඉතින් ඌ වාහන ගොඩක් එහෙම ඔයාට ගන්න පුළුවන් ඉගෙන ගත්තොත් කියලා. දැන් ඔයාට වාහන තියෙනවද? හරිද? ඌ එහෙම වෙහුවා. දැන් ඔයාට වාහන තියෙනවද කියලා හෙව මගේ. ඊට පස්සේ මං එන්නකෝ පුතා කියලා මේ මං ඉතින් වීඩියෝස් දෙක තුනක් පෙන්නුවා. ඊට පස්සේ එහෙනම් මම ඩෝසරයක් අරගෙන මං ඩෝසරේ පදිනවා කියලා කිව්වා. ඒ කියන්නේ උන්ට චූටි දෙයක් ඕන. ඒ එහෙම වෙනස් කරන්න පුළුවන්. තාම එහෙම මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ නේ. ඒ પરම්පරාව වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙච්ච උණු තොපි ඔය වගේ අලමුට්ටල වගේ ඉන්නකොට දැන් පන්තිරල සල්ලි ගෙවලා දෙව තරහින් නැද්ද ගියා. උඹලා හොමිට මට මේ හරි නිකන් හින්ද නිකන් මොකද්ද වෙනවා. හෙන අවුල් බං. වැඩක් කරන්න නැහැ කියලා දෙනවනේ බස්. තව වරෙල්ලා අම්මලා තාත්තලා තව දීපල්ලා දුක. අතලින් ඉඳපන්. තව වැඩ කරන්න එපා. තව දින කෙලවෙන්න ඕනනේ. කෙල උනාට පස්සේ පොඩ්ඩක් ඉන්න. හරි. කේන්ද්‍ර දාන F = MA. මෙහෙට දාන්න F = MA. මේකත් වල වරද්දලා ඇති. මොකද වරද්දන හේතුව කියන බලන්න. ඔගේ කට්ටි දානවා අර A කියලා. කලින් හදපු ගානේ අර A නේ. මේ යන වෘතේ අරය මොකද්ද? 2යි. මේක අර්ධ වෘතයක් නෙමෙයි. මේක වෘත්තාකාර ජවතයක්. මේ වෘත්තාකාර ජවතේ අරය 2ක් ඒ. මෙතනින් පස්සේ මූ යන්නේ අරය 2ක් ඒ වෙච්ච වෘත්තාකාර ජවතය. එහෙනම් ඔකත් වරද්දලා ඇති ෂුවර් එකටම. R = M V වර්ග බෙදීම A නෙමෙයි V වර්ග බෙදීම 2ක් ඒ. නේද? ඒක වරදුවා නේද? හරි. දාන්න එහෙනම් M බෙදීම 2යි ඒව තව